සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝමගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ AI videos create කරන Google ආයතනයෙන් ඉඳලා තියෙන Veo3 කියන platform එක කොහොමද free ලබා ගන්න කියලා සහ ඒකේ කොහොමද අපි AI video එකක් නිවැරදිව create කරගන්නේ කියලා. ඉතින් ගොඩක් අය Facebook එකේ මේ දවස්වල දැකලා ඇති මේ වගේ videos create කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් අර ස්ක්‍රිප්ට් එක අපි හොඳට දෙනකොට කියන්නේ ප්‍රොම්ප්ට් එක හොඳට දෙනකොට ඒකේ ක්‍රියේට් වෙන වීඩියෝ එකේ හොඳ ක්වොලිටි අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මම අද කියලා දෙන්නම් A to Z කොහොමද මේක ඕගොල්ලෝ ෆ්‍රී ගන්නේ, ඕගොල්ලන්ට මේකට අවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල්ද, ඒ දේවල් ඔක්කොම මම පැහැදිලි කරන්නම්. ඉතින් අද එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඔයාලට new Gmail එකක් හදාගන්න නැත්නම් ඔයාලා පරණ Gmail එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි Google services වලට ඔයා apply කරලා තියෙන්න බෑ. ඉතින් මේකින්ද ඔයා කෝකටත් හොඳයි new Gmail එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයා type කරගන්න Urban VPN. හරිද? Urban VPN extensions කියලා එනවා මෙන්න මෙතන එකක් ගන්න එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ Chrome and Firefox කියන එක උඩ පළවෙනියට මෙනු link එක ඒක ක්ලික් කරගන්න. එතන තියෙනවා ඔයා Chrome එකෙන් නම් යන්නේ මෙතන VPN එක Chrome එකට දාගන්න නැත්නම් ඔයා යන browser එක මෙතන තියෙනවා නම් ඒකකින් extension එක දාගන්න. දැන් මම Google Chrome එකෙන් ඉන්න හින්දා මම මෙතන මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න වම් පැත්තට මේ දකුණු පැත්තට ආවම මේකේ තියෙනවා add to Chrome කියලා. මේක ක්ලික් කරාම ඔයාගේ extension එක ඔයාගේ browser එකට add වෙනවා. හරි, දැන් ඔයාගේ browser එකට ඔයාගේ extension එක add වෙලා තියෙන්නේ. මෙන්න මෙතනට මේක ක්ලික් කරාම මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලට තියෙන මේක ක්ලික් කරලා මේක open කරගන්න. ඕපන් කරගන්නකොට මෙන්න මේගොල්ලෝගේ terms and condition වගේ තියෙනවා. මෙතනට agree වෙන්න ඕන. මේක agree කියන එක ක්ලික් කරලා මෙතන default set වෙලා තියෙන්නේ USA set වෙලා නැත්නම් මෙන්න මෙතන arrow එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන USA කියන එක දාගන්න. ඒක දාගෙන ඉවර වෙලා මෙතන connect කියන එක ඔබන්න. හරි, දැන් ආව USA VPN එකකට connect වෙලා තියෙන්නේ. ඔයාගේ IP address ඔක්කොම USA විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න අනිවාර්යෙන් මේ VPN එක දාගන්න ඕන. මේක USA account එකක් විදිහට තමයි හදන්න ඕනේ. මේක මාස 15ක් වෙනකන් ඔයාලට free ගන්න පුළුවන්. මම මේ method එක තමයි දැන් කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට VPN එක දාගත්තට පස්සේ මම පල්ලෙහා description එකේ ඔයාලට ඔක්කොම links දාලා තියෙනවා. ඒ links වලින් ඔයාලට කරන්න තියෙන්නේ ගන්න විතරයි. මුලින්ම තියෙන්නේ මෙන්න මේ ස්ටුඩන්ට් account එකක් හදන්න තියෙන්නේ. මෙන්න මේ link එක ඔයාලට කරන්න තියෙන්නේ මේ link එක copy කරන් ආවිල්ලා මෙතනට paste කරන්න. paste කරාම මෙන්න මේ වගේ එකක් එනවා. University students get a free upgrade for Gemini for 15 months කියලා. ඉතින් මෙන්න මේක ඔයාලට මාස 15කට මේගොල්ලෝ free දෙනවා මේ student account එකක් හැදුවාම. මේකේ ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මෙතන verify student status කියන එක උඩ ක්ලික් කරන්න තියෙනවා. ක්ලික් කරාම මෙන්න මේකට email address එකක් ඉල්ලනවා. email address එක ඔයා මෙතනට දෙන්න edu email address එකක්. ඒ කියන්නේ education email address එකක් තමයි මෙතනට දෙන්න ඕන. ඒකට මම මෙන්න මේකම දාලා දෙනවා link එකක් ඇති description එකේ. ඒ link එක copy කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ browser එකේ ඒක paste කරගන්න. එතකොට මෙන්න මේ වගේ interface එකකට යනවා. මේක ඇවිල්ලා temp mail හදන එකක්. මෙතන ඔයාලට edu mail එකක් හදාගන්න පුළුවන්. මෙන්න මෙතනට ඔයා කැමති username එකක් දෙන්න. ගොඩක් වෙලාවට හොඳයි ඔයාගේ Gmail එකම දෙන වගේ. දැන් හදන Gmail එකේම username එකක් වගේ දෙනවා නම් sl.com වගේ එකක් මම දෙන්නම්. දීලා මෙන්න මෙතනින් ඔයාලට කැමති domain එකක් තෝරගන්න පුළුවන්. මම මේ college කියන එක ක්ලික් කරලා ඒකේ create කියන එකට යනවා. හරි, වගේ temp edu mail එක හැදිලා ඉවරයි. මෙන්න මෙතනින් ඔයා මේක copy කරගෙන මෙතනට ඇවිල්ලා ඒක paste කරන්න. paste කරලා මෙතන verify කියන එක click කරන්න. verify කියන එක click කරාම මේකට verification code එකක් යනවා. ඒ code එක දැන් ඔයාලට මෙන්න මෙතන appear වෙයි. මේ තියෙන code එක. මෙන්න මේ code එක copy කරගන්න. copy කරගෙන මෙතනට ඒක paste කරන්න.
හරි මේක you are eligible for Google AI Pro student discount. මේක මෙන්න මෙහෙම ආවනම් ඔයාලට තියෙන මෙතන continue කියන එක ඔබන්න. continue කියන එක ඔබලා මෙන්න මේ පල්ලෙහාම තියෙනවා start trial කියලා. මෙන්න මේ පල්ලෙහාම තියෙනවා start trial කියලා. හරි purchase fail please try again. ඒ කියන්නේ දැන් මෙහෙම සමහරලාට වෙනවා මේ ස්ටුඩන්ට් එක ඒ කියන්නේ account එකක් හදන්න යද්දි සමහර වෙලාවල් වලට එක ඊමේල් එකක් ඒ කියන්නේ හදන පළවෙනි ඊමේල් එකෙම සමහරලාට ඔයාලට හම්බ වෙන්න පුළුවන්. සමහරලාට ඊමේල් දෙක තුනකින් try කරන්න වෙනවා. ඉතින් එතකොට මේ වගේ ආවොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ තව ඊමේල් එකකින් මේකට try කරන්න ඕනේ. මේ ස්ටෙප් ටික තමයි තියෙන්නේ. මේකේ වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. උතන start trial කියලා දීපු ගමන් ඔයාලට කාඩ් ඇඩ් කරන්නයි. ඉතින් ඔයාගේ සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වගේ තියෙන කාඩ් එකක් මොකක් හරි ඇඩ් කරන්න මේකට. සල්ලි මුකුත් කැපෙන්නේ නැහැ. ඔයාට මේ සම්පූර්ණ ෆ්‍රී මේක හම්බෙන්නේ මාස 15ක් යනකම්. ඉතින් මේගොල්ලෝ මාස 15 ට්‍රයල් එක ඉවර වෙන්න සතියක් තියෙද්දි ඔයාලට Gmail එකක් එවනවා. ඔයාගේ ට්‍රයල් එක ඉවර වෙන්න තව දවස් 7යි තියෙන්නේ. ඉතින් මේ දවස් 7 ඇතුළතදී ඔයාලට පුළුවන් කැන්සල් කරගන්න ඕන නම්. ඉතින් එතකොට කරන්න තියෙනවා ඔයාලට Google Play එකට ගිහිල්ලා ඔයාගේ මේල් එකෙන් log වෙලා ඔයාට මේ subscription එක කැන්සල් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ සල්ලි කැපෙන්නේ නැහැ මොකුත් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් මේ විදිහට හදාගත්ත account එක. මේ තියෙන්නේ දැන් ඒ විදිහට හදපු එකක්. මේකේ ඉතින් මේ වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ මෙතන. සම්පූර්ණයෙන්ම මේක හම්බෙලා තියෙනවා ස්ටුඩන්ට් account එකක් pro විදියට. දැන් මම කියලා දෙන්නම් ඒකේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට ගහ ගන්න ඕන Google Veo 3 කියලා. එහෙම ගහගෙන මේගොල්ලෝගේ deep mind එකට යන්න. Google deep mind කියලා තියෙනවා. මෙන්න මේකට යන්න. මේකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා try in flow කියලා. හරිද? මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා create with flow කියලා. මේක උඩ ක්ලික් කරගන්න. හරි. මෙතන මේගොල්ලෝගේ introduction set එකක් තියෙනවා. ඉතින් ඒකේ හදන විදිය සහ ඒකේ මොනවද කරන්න පුළුවන් දේවල් කියලා මෙතන get started කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන sign in with Google කියලා එනවා. මෙන්න මෙතන sign in with Google කියන එකෙන් ඔයා මේක ක්ලික් කරලා ඔයාගේ account එක හදපු Gmail එක ඔයාගේ edu mail එක නෙවෙයි ඔයාගේ Gmail එක එතනින් log වුණානේ අන්න ඒ Gmail එකෙන් මෙතන log වෙන්න ඕනේ. හරි මේදී දැන් මම ඒ Gmail එකෙන් තමයි මෙතන log වුණේ sign in with Google කියලා දීපු ගමන් ඒ ඔයාගේ Gmail එකෙන් මෙතනට log වෙනවා. මෙන්න මෙතන උඩ මාක් එකක් වැටලා ඇති pro කියලා. හරිද? ඉතින් මේ දැනට ක්‍රියේට් කරපුවා සෙට් එකක් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ ස්ටුඩන්ට් account එකක් හින්දා මේක ෆ්‍රී හම්බ වෙන්නේ. මාසෙකට ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා. ඉතින් මේ ක්‍රෙඩිට් ලිමිට් එක ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට මේ ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරාම මෙන්න මෙතන පෙන්නනවා තව කොච්චරක් ඔයාලට AI ක්‍රෙඩිට්ස් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් හොඳ quality sound එක හොඳ dubbing එක වීඩියෝ එකක් ක්‍රියේට් කරනවා නම් ඒකකට සාමාන්‍යයෙන් AI ක්‍රෙඩිට් 100ක් යනවා. normal AI වීඩියෝ එකකට ක්‍රෙඩිට් 10යි යන්නේ. ඉතින් ක්‍රෙඩිට් 100 ඒව නම් ඔයාලට මෙතන ක්‍රෙඩිට් හම්බ වෙනවා ඔක්කොම මට මතකද 1000ක් හම්බ වෙනවා. 1000න් ඔයාලට වීඩියෝස් 10යි ක්‍රියේට් කරන්න පුළුවන් හොඳ AI වීඩියෝස්. ඒ කියන්නේ හොඳ ස්ක්‍රිප්ට් එකකට හොඳ ෆිල්ම් මේකින් ටයිප් එකේ තියෙන වීඩියෝස් හදන්න පුළුවන් 10යි. ඒතකොට normal වීඩියෝස් ඒ කියන්නේ normal AI වීඩියෝස් වලට මේ prompt එකක් දීලා normal text එකක් දීලා ඒක වීඩියෝ එකක් විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන් sound එකක් මොකුත් නැතුව වීඩියෝ එක විතරක් ඔයාලට ඒ වගේ ඒවා 100ක් ක්‍රියේට් කරන්න පුළුවන් වීඩියෝස්. ඉතින් මෙතන දැනට මගේ AI credits 350ක් ඉතුරු වෙලා දිනවා. මම ඔයාලට පෙන්නන්නම් මෙතනින් වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. මෙතන create project කියන එකට යන්න. හරි. ඒකට ගියාම මෙන්න මෙතන තියෙනවා text to video කියලා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයා දෙන input එක තීරණය කරන්න. මෙතන text to video තියෙනවා. frames to video තියෙනවා. මේක නම් තාම මේකට දීලා නැහැ. මේ ස්ටුඩන්ට් එකට මේක දෙන්නේ නැහැ. මේ features දෙක විතරයි දෙන්නේ. ඉතින් මෙතනින් text to video කියන එක යන්න ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා පොඩි setting icon එකක්. මේක උඩ click කරන්න. මේක උඩ click කළා මෙතන outputs per prompt කියලා. කියන්නේ ඔයා එක prompt එකක් දුන්නාම මෙයා output දෙකක් දෙනවා.
අවුට්පුට් දෙකක් දුන්නොත් මෙතන AI ක්‍රෙඩිට් එක 200ක් යනවා. ඒක 100ක් යන එක 200ක් යනවා. මොකද වීඩියෝස් දෙකක් ක්‍රියේට් කරන හින්දා. ඒකින්ද ඔයා මෙතන අනිවාර්යෙන් එක කියන එක දාගන්න. එක කියන එක දාලා ඉවර වෙලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් මොඩියුල් එක තෝරන්න. මෙන්න මෙතන මොඩියුල් එකත් එක්ක මේගොල්ලෝ පෙන්නලා තිනවා මේකට වැය වෙන AI ක්‍රෙඩිට්ස් ලිමිට් එක. එතකොට මෙතන VO2 fast කියලා තියෙනවා. ඒක මේක දැම්මොත් එහෙම ඔයාලට normal video එකක් ටක් ගාලා generate වෙනවා. මේකේ sound එක මොකුත් නැහැ. මෙතන arrow එක click කරාම මෙන්න මෙතන තියෙනවා VO3 fast and text to video audio එකත් එක්ක මෙතන තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා VO3 quality VO2 quality. මේ VO2 quality කියන එකෙන් ඔයාලට sound එක එන්නේ නැහැ. මේකෙන් විතරයි sound එක එන්නේ. ඉතින් දැන් මේක දැම්මොත් AI credit 20ක් යනවා. හරිද? ඒක දැම්මොත් 20ක් යනවා. මේක දැම්මොත් ඒකට 100ක් යනවා. හැබැයි මේකේ sound එක එන්නේ නැහැ. ඉතින් මේකේ sound එකත් එක්ක හොඳ quality video එකක් ගන්න ඕනේ. මෙතන VO3 quality beta audio කියන එක click කරන්න. click කළා ඔයාලට මෙතනට තියෙන්නේ prompt එක දෙන්න. ඉතින් දැන් මම මේකේ prompt එකක් ලියාගෙන තියෙනවා. මම මේ prompt එක මෙහෙම දෙන්නම්. මෙතනට ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ ඔයාගේ prompt එක මෙන්න මෙතනට දෙන්න. ඉතින් මේකේ මහ ලොකු දේවල් ටිකක් කියලා නැහැ. මෙතන තියෙන්නේ dragon shot following a young Sri Lankan man. He has a navigator waiting jungle path. He is talking සිංහල. මෙතන තියෙනවා talking සිංහල කියලා. කියන්නේ සිංහලෙන් කතා කරන විදියට තමයි මේ වීඩියෝ එක හැදෙන්න ඕන. ඉතින් මේකේ සිංහලෙන් කතා කරන මෙයා කියන දේවල් ටික මෙතන දීලා තියෙනවා. looking around at his මෙහෙම කියලා පොට්ෆෝල් එකක් තියෙනවා. මේක විස්තරේ සම්පූර්ණයෙන් ඔයා දෙන්න. මේ වගේ පොඩි ස්ක්‍රිප්ට් එකක් ඔයාලට ChatGPT එක පාවිච්චි කරලා ඕනනම් ක්‍රියේට් කරගන්නත් පුළුවන්. එයාට විස්තර ටික කොහම එයා prompt එකක් ඔයාලට හදලා දෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන arrow එක ක්ලික් කරන්න. හරි. දැන් අපේ වීඩියෝ එක ක්‍රියේට් වෙලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේක ප්ලේ කරලා බලන්න. මේ තියෙන වීඩියෝ එක. එතකොට දැන් මෙන්න මේ විදිහට තමයි මේක ප්ලේ වෙන්නේ. ඉතින් පේනවා මෙතන පොඩ නෙට්වර්ක් ඉෂුව එකක් හින්දා මේක ලැග් වෙවි තමයි ප්ලේ වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේක මෙතන ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔරිජිනල් සයිස් එක මේගොල්ලෝ ඔරිජිනල් සයිස් එක දීලා තියෙන්නේ 720p කියන එකෙන්. ඉතින් ඔයාලට අප් ස්කේල් කරලා ඕනනම් ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ඔරිජිනල් සයිස් එක උඩ ක්ලික් කරාම ඒක ඩවුන්ලෝඩ් වෙනවා. වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් දැන් අපි බලමු ප්ලේ කරලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක ක්‍රියේට් වෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයා ස්ක්‍රිප්ට් එක දෙනකොට ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එක දෙනකොට ඒකේ all details ඔයා මේ ඇඩ් කරන්න. ඒ ඇඩ් කරන details ඔක්කොම එයා වීඩියෝ එකේ ජෙනරේට් කරනවා. ඔයාලට සිංහලෙන් දෙබස් කියලා එහෙම දෙන්න අවශ්‍ය නැහැ. සිංහලෙන් කතා කරනවා කියලා දීලා ඒ කතා කරන්න ඕන වචන ටික සාරාංශයක් විතර දුන්නා නම් ඒගොල්ලෝ ඒක හදා ගන්නවා. ඉතින් හොඳ AI වීඩියෝ ජෙනරේටර් එකක් මේක ෆ්‍රී ගන්න විදිය තමයි අද කියලා දුන්නේ සහ මේකෙන් වීඩියෝ එකක් ක්‍රියේට් කරන විදිය. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මගේ අනිත් වීඩියෝස් උත් බලන්න ඔක්කොම Adstara ගැන වගේ වීඩියෝස් ගොඩක් කරලා තියෙනවා. monthly earning එකක් ගන්න විදිය, ඊළඟට ඉන්ටර්නෙට් එකෙන් කොහොමද සල්ලි හම්බ කරන්නේ, මේ දේවල් ඔක්කොම මම A to Z මේ channel එකේ කියලා දෙනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක share කරන්නයි කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.